උතුම් වූ සත්පිරිත් දේශනාව සඳහා වැඩම කරන්නට යෙදුන දුම්පල්ලංග පුරාණ විහාරය අරත්තන ටැම්පෙට විහාරය කියන උභය මහා විහාරාධිපති සමස්ත ලංකා සාමවිනිසුරු අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛව උතුම් වූ පිරිත් ධර්ම දේශනාව සඳහා වැඩමවා කොට වැඩහෙදු වදාරණ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ ගුණගරුක වාසනාවන්ත පින්වතුනි පින්වතයනි බෝසත් දරුදරියනි දැන් මේ බලාපොරොත්තු වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ වෙතින් අන්න බල තෙද විහිදුවා හරිමින් ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුනා වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මය වේල් පිරිත් ධර්ම දේශනාවක් හැටියට දේශනා කරවාගෙන ශ්‍රවණය කරගෙන මේ පින්නතුන්ට පැමිණිලා තිබෙන දුක් භය රෝග කියන්නා වූ ග්‍රහ විපත්ති ග්‍රහ දෝෂ ග්‍රහ අන්ධකාරයන් පිරිතුරු ගණ අඳුරක්ෂය විහත විද්වංසනය කිරීමට තමයි මේ ඇත්තෝ මේ විදිහට මේ පිරිත් ධර්ම දේශනාව සංවිධානය කරගෙන කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මේ පිරිත් දේශනාවේ ප්‍රධානතම අරමුණ තමයි බී.එම්. පොඩිමැණිකේ ආදරණීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී භාවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා මේ දරුවන් විසින්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවන් වල අසනීප තත්වයන් වලට පත් වුණා. ඒ වගේම උන්වහන්සේගේ මහා සංඝරත්නය විශේෂයෙන්ම සෝවාන් ආදී තත්වයට පත් වුණ මහ රහතන් වහන්සේලා උන්වහන්සේලාත් මාර්ගඵලයන් අවබෝධ කරගෙන ඒ අවස්ථාවන් වලදී කටයුතු කළත් යම් යම් අවස්ථාවන් වල උන්වහන්සේලාටත් රෝගී තත්වයන් වලට පත්වන්නට සිද්ධ වුණා. පින්වතුනි අන්නේ අවස්ථාවන් වලදී උන්වහන්සේලාටත් ආශිර්වාදය පිණිස නිදුක් භාවය පිණිසම මේ සෙත් පිරිත් දේශනාව එහෙම නැත්නම් මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය දේශනා කරවන්නට එදා කටයුතු සලස්වන්නට යෙදුණා. ඒ නිසාවෙන් පින්වතුනි බාහිර වශයෙන් බොහෝමත්ම අංග සම්පූර්ණ තත්වයක් අපිට පෙනෙන්නට තිබෙනවා. එළියේ ආරුක්කු නිර්මාණයක් කරලා තිබුණා. පින්වතුනි පින්කම් ගෙදරක ආරුක්කු නිර්මාණයක් කරනවායි කියලා කියන්නේ ඒ තන යම්කිසි ආකාරයකින් ආගමික කටයුත්තක් සිද්ධ වෙනවා කියන කාරණාව මතක් කිරීමටයි. තව ස්වල්ප වේලාවකින් දෙවියන්ට ආයාචනාවක් සිදු කරනවා. පින්වතුනි කවමදාකවත් මහා සංඝරත්නය විසින් කරන්නට යෙදෙන ආඥාවක් මහා සංඝරත්නය විසින් කරන්නට යෙදෙන ආරාධනාවක් මතක් කිරීමක් දෙවියන් විසින් පහර හරින්නේ නැහැ. එමනම් පිරිත් ධර්ම දේශනාවට දේශනා කරනවට කැමැති පිරිත් ධර්මය ශ්‍රවණය කරන්නට කැමැති දෙවියන්ට වැඩ ඉන්නට තමයි පින්නතුණු එළියේ මල්පලක් නිර්මාණය කරලා තිබෙන්නේ. ඒ වගේම පින්නතුණි එළියෙන්ගේ ඇතුළට එනකොට විශේෂ මණ්ඩපයක් තුල පොල් මලක් බහලා පෑන් ගොතලයක් සෝදානම් කරලා තිබෙනවා. පින්නතුණි එදා ඈත අතීතයේ මේ පෑන් ගොතලය මේ විදිහට පොල් මලක් බහලන්නට කටයුතු කරන්නට යෙදුනේ එදා කුඹුර වලින් තමයි පින්නතුනි මේ පිරිත් ධර්ම දේශනාවට අවශ්‍ය කරන පෑන් ටික සකස් කරගන්නට යෙදුනේ. පින්නතුනි ඒ වෙල් වල එහෙම නැත්නම් මේ කුඹුර වල විවිධ විෂ ගෝර සර්පයන් විවිධ විෂ බීජ තිබෙනවා.
එනිසා වෙන්නේ විෂ බීජ නැතිවීම පිණිස තමයි පින්නතුනි මේ විදිහට පොල් මලක් බහලා තියෙන්නේ. ඒ වගේම තමයි උඩට උඩු වියනක් බැඳලා කොටු නමයක් බෙදලා ගොක්කලතු ආදී එල්ලලා තිබෙනවා. පින්නතුනි ඒකෙන් සංකේතවත් කරනවා අර පොල් මල වතුරට දැම්මට පස්සේ පින්නතුනි විස බීජ ටික ඉවත් වෙලා යනවා. ඒ වගේම තමයි උඩට කොටු නමයක් බෙදලා ඒ තැන්වල උල් හැඩයට තිබෙන කොළ කෑලි කොළ අතු තමයි පින්නතුනි පහතට එල්ලලා තියෙන්නේ. එවනම් මේ වතුරේ යම්කිසි ආකාරයකින් විස බීජයක් තිබෙනවා නම් ඒ වතුරේ යම්කිසි ආකාරයකින් අහිතකර දෙයක් තිබෙනවා නම් ඒ අහිතකර දේ විස බීජයේ ඉවත් වීම පිණිස තමයි පින්නතුනි මේ විදිහට පහලට උල් හැඩ ඇති කොළ එල්ලලා මේ විදිහට නිර්මාණය කරලා තිබෙන්නේ. ඒ නිසාවෙන් බාහිර වශයෙන් බොහෝමත්ම අංග සම්පූර්ණ තත්වයෙන් පත් වෙලා තිබෙන්නේ. ඒ නිසාවෙන් ඔබ විසින් චිත්ත සංතානියත් මේ විදිහට පත් කරගත යුතු වෙනවා. බොහෝම පිරිසුදු තත්වයට පත් කරගත යුතු වෙනවා. දේශනාවේ සඳහන් කරනවා පින්නතුනි මෙත්තේන චිත්තේන සුනිතබ්බහං හැමදෙනා කෙරෙහිම මෛත්‍රියේ සහගත සිතුවිලි උපදවාගෙන හැමදෙනා කෙරෙහිම කරුණාව පෙරදැඩි කරගෙන මේ පිරිත් ධර්ම දේශනාව ශ්‍රවණය කර යුතු වෙනවා. මොකද පින්නතුනි අපිට ලෞතර බුදුරජාණන් වහන්සේ වෙතින් දේශනා කරන්නට යෙදුනා වූ ඒ උතුම් 84,000ක් ධර්මස්කන්ධෙන් එකදු වචනයක් එකදු ගාථාවක් එකදු සූත්‍රයක් කියලා පින්නතුනි කිසිම කෙනෙකුට අහිතක් ප්‍රාර්ථනා කරන්නට බෑ. කිසිම කෙනෙකුට අයහපතක් ප්‍රාර්ථනා කරන්නට බෑ. යහපතක්ම තමයි ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. නිසාවෙන් විශේෂයෙන්ම මේ පොඩිමණිකේ මෑණියන් වහන්සේ වරප්‍රමුඛව මෙතන රැස් වෙලා සිටින හැම දෙනා කෙරෙහිම මෙතන රැස් වෙලා හිටියේ නැතත් මේ හැම දෙනා කෙරෙහිමත් මෛත්‍රිය සහගත සිතුවිලි උපදවාගෙන තමයි පින්නතුනි ඔබ විසින් මේ පිරිත් ධර්මය ශ්‍රවණය කළ යුතු වන්නේ. අන්න එතනදී තමයි පින්නතුනි ඔබට මහත්ඵලයක් මහානිසංසයක් ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේ. ඒ වගේම මේ වැඩම කරන්නට යෙදුනා වූ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛව පූජනීය මහා සංඝරත්නයත් ඔබ කෙරෙහි මෙත්තේන චිත්තේන බනිතබ්බං බොහෝමත්ම කරුණා සිතුවිලි පහදවාගෙන බොහෝමත්ම ඕනෑකමින් යුක්තව ඔබට සිතක් වේවා ඔබට ශාන්තියක් වේවා සැනසෙල්ලක්ම උදා වේවා කියන ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරමින් ප්‍රාර්ථනාවන් නගමින් තමයි මේ සෙත් පිරිත් දේශනාව දේශනා කරන්නේ. එනිසාවෙන් පිරිත් සූත්‍රයක් අවසානයේදී පින්නතුනි ඒතේන සච්චවජ්ජේන යනාදී වශයෙන් ඔබට මහා සංඝරත්නයේ ආශිර්වාදයන් සිදු කරනවා. ඒ ආශිර්වාදයන් සිදු කරන අතරතුරදී පින්නතුනි සාදුනාදයන් පවත්වලා ඒ ආශිර්වාදයන් ඔබ ලබාගත යුතු වෙනවා. මොකද අපි දකිනවා අපිට පේනවා සමහර තැන්වලදී පින්නතුනි මේ විදිහට පිරිත් පින්කම් සංවිධානය කරනවා. නමුත් ඒ අයගේ රාජකාරීවල ඒ අයගේ වැඩ කටයුතු වල නිරත වෙනවා. හාමුදුරුවෝ වැඩියානම් පිරිත් ටික කියලා වැඩපුදෙන් අපි අපේ පාඩේ අපේ වැඩක් කරගෙන ඉමුයි කියන සිතුවිලි සමහර ඇත්තන් තුළ තිබෙනවා කියන කාරණාව අපිට හැඟිලා තියෙනවා අපිට දැනিলা තිබෙනවා. එනිසාවෙන් බොහෝමත්ම ඕනෑකමින් යුක්තව බොහෝමත්ම ශ්‍රද්ධාවකින් යුක්තව මේ පිරිත් ධර්ම දේශනාව ශ්‍රවණය කළ යුතු වෙනවා. මොකද පින්නතුනි මේ ලෝකයේ දුර්ලභ කාරණාවන් 4ක් තිබෙනවා. ඉන්න එක කාරණාවක් තමයි පින්නතුනි ධර්ම ශ්‍රවණය දුර්ලභයි. පින්නතුනි සමහර මිනිස්සු පින්කම් ගෙවල් වල එනවා බණ ටිකක් අහන්නට ඕනේ බණ ගෙදර යන්නට ඕනේ කියලා එනවා. හැබැයි පින්නතුනි මිනිස්සු බණ අහන්නේ නැහැ. එළියට වෙලා নানা ප්‍රකාර දේවල් සිද්ධ කරනවා. ඒ වගේම තමයි පිරිත් ගෙදර එනවා පිරිත් ටිකක් අහන්නට ඕනේ කියලා. හැබැයි පින්නතුනි මේ මිනිස්සු පිරිත් අහන්නේ නැහැ. එළියට වෙලා নানা ප්‍රකාර ක්‍රියාකාරකම් වල කටයුතු වල නිරත වෙනවා. එනිසාවෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අනවශ්‍ය කතාබහ අනවශ්‍ය දේවල් අපිට වැඩක් නැති දේවල් පින්නතුනි කතා කරනවට වැඩිය එකදු හෝරාවක් හෝ එකදු පැයක් හෝ පින්නතුනි අර්ථවත් විදිහට කටයුතු කරනවා නම් මෙවැනි
දහම් සාකච්ඡාවල මේ විදිහට ධර්ම ශ්‍රවණය යෙදෙනවා නම් පින්වතුනි ඒ තනත්තාන්ගේ ජීවිතයට මෙලවට වගේම පරලොවටත් ඒ දේවල් සුගත මුදිත භාවයට පත් වෙනවා කියන කාරණාව ලෞතර බුදුරජාණන් වහන්සේ වෙතින් මතක් කරනවා. එනිසාවෙන් දීර්ඝව කරුණු කාරණාවන් මතක් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. මොකද අපිට මතකයි මීට කීප වතාවකදී පින්වතුනි මේ නිවස තුලදීම සෙත් පිරිත් දේශනාවන් සඳහා අපි වැඩම කරන්නට යෙදුන. අපි සෙත් පිරිත් දේශනා කරා. ඔයත් සෙත් පිරිත් ශ්‍රවණය කරා. ඒ නිසාවෙන් පින්වතුනි බොහෝමත්ම කරුණාවෙන් යුක්තව ශ්‍රද්ධාව උපදවාගෙන අනිකා කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තව මේ සිතුවිලි පෙරදැඩි කරගෙන සෙත් පිරිත් ධර්ම දේශනාවන් ශ්‍රවණය කළ යුතු වෙනවා. අනුරාධපුර මහමෙවුනා යුනත විරාජමානව වැඩ වාසය කරන්නා උතුම් වූ විජයාශ්‍රී ජයශ්‍රී බෝධි ධර්මයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය වගේම ඓතිහාසික සෙන්කඩගල පුරවරයෙහි බුදුරැස් විහිදුවමින් විරාජමානව වැඩ වාසය කරන්නා වූ ආමදළදා වහන්සේගේ පිහිට ආශිර්වාදයේ විරෝධ විරෝපාශ්‍ර වෛශ්‍රමණ දද්රාෂ්ට්‍ර කියන සතරවරම් දෙවියන්ගේ දේවාශිර්වාදය පින්වන්තම දිනාටම නිරතුරුවම ලැබේවා. විශේෂයෙන්ම බී.එම්. පොඩිමැණිකේ මෑණියන් වහන්සේ ප්‍රධාන කොටගත්තා වූ පින්වන්ත හැම දිනාටම මෙලෝ වශයෙන් වැළඳිලා තිබෙන වැළඳෙන්නට තිබෙන කායික පීඩාවක් වෙයි නම් චිත්ත පීඩාවක් වෙයි නම් වැස්සෙන් අවුවෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් කරදර බාධක වෙයි නම් යක්ෂයන්ගෙන් ප්‍රේතයන්ගෙන් කුම්භාණ්ඩාදීන්ගෙන් අමනුෂ්‍ය බලවේග වෙයි නම් 89ක් රෝග 90ක් ව්‍යාධි 203ක් අන්තරාවන් වැළඳිලා තිබෙනවා නම් වැළඳෙන්නට තිබෙනවා නම් ඒ මේ සියලෝම සකලාන්තරය සර්වෝපද්‍රවයන් හිරදුටු ඝන අඳුරක්ෂයෙන් විහත විද්වංසනය කෙරේවා. එසේ විහත විද්වංසනය කිරීමෙන් තමන් විසින් මෙලොව වශයෙන් කරන්නට කියන්නට බලාපොරොත්තු වෙන්නා වූ වෙළඳාම් කටයුතු රැකී ආරක්ෂා කටයුතු ගොවිතැන්පත් කටයුතු දෝදරුවන් විසින් කරන්නට කියන්නට බලාපොරොත්තු වෙන්නා වූ සියලුම යහපත් අනාගත කටයුතු සඵල වේවා සාර්ථක භාවයටම පත් වේවා. කවමදාකවත් නරක තිරසම් ප්‍රේත අසුර කියන්නා වූ සතර පායෝත්පත්තියක නොයිපදෙත්වා දිව්‍ය සම්පත්තිය මනුෂ්‍ය සම්පත්තිය ලබා ගනිත්වා. ඒ වගේම මේට කාලත්‍රයකට පෙර අතු නිදන ප්‍රාප්ත වන්නට දුනා වූ අබේරත්න මහත්මයාටත් මේ පින්පෙත් අනුමෝදන් කරමු. එතුමානම් ප්‍රධාන කොටගත්තා වූ පින්වන්තම දෙනාගේම නාමයෙන් ජන්මාන්තරගත වන්නට යෙදුන යම්කිසි ඥාතවරයෙක් ඔබෙන් පින් බලාපොරොත්තු වෙන කටයුතු කරනවා නම් මේ පින්පෙත් හේතු වීමෙන් වාසනාවන්ත වීමෙන් ඒ අත්තන්ගේ භවගාමී ජීවිතයන් सांसारिक जीवित्यान सोपत कर गनीवा सपुवत कर गनीवा ඒ අත්තෝ යම්කිසි ආකාරයකින් දුකේ වැටිලා කටයුතු කරනවා නම් එම ආත්ම භාවයෙන් අත්මිදලා දිව්‍ය සම්පත්තිය මනුෂ්‍ය සම්පත්තිය ලබා ගනිත්වා. අවසානයේදී ඒ අත්තන් ප්‍රාර්ථනා කරන ඔබ ප්‍රාර්ථනා කරන බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණීමට මේ උදාරතර සත්පිරිත් දේශනාවේ ආශිර්වාද ධර්මයන් පින්වන්ත හැම දිනාටම ඒකාකාරව හේතු වේවා වාසනාවන්තම වේවා කියන ප්‍රාර්ථනාවන් බුදුන්පත් කරගෙන සාදුනාදයක් පවත්වන්නට හොඳයි.